වීසා ඇප්ලයි කරලා කොරියාවට යන්න බලාගෙන ඉන්න ළමයෙක් ඉන්නවා. අපි අත් එක කතා කරලා බලමු කොහොමද කියලා. ඔයාගේ නම මොකද්ද? මගේ නම විශ්මි රනිෂා. හරි. මට වයස කියන්නකෝ. අවුරුදු 22යි. ඔයා ඇප්ලයි කරපු යුනිවර්සිටි එක මොකද්ද? අජෝ මෝටර් කොලෙජ් එකට තමයි මම ඇප්ලයි කරේ. ඒ යුනිවර්සිටි එක ගැන කලින් දැනුවත්ද නැත්නම් කොහොමද ඔයා දැනගත්තේ කියලා මට පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඉන්ටර්නෙට් එකෙන් පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. ඊට පස්සේ හංගුකන ඒජන්සි එකෙන් මට කිව්වා මේ යුනිවර්සිටි එක හොඳයි. මෙහෙම ක්වොලිෆිකේෂන් අපිට හදා ගන්නත් පුළුවන් කියලා මේකෙන් තමයි මට විස්තර කියලා දුන්නේ. එතකොට ඔයා කලින් වීසා ඇප්ලයි කරලා තියෙනවද? මට පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කියන්න. ඔව් සැප්තැම්බර් ඉන්ටේක් මම ඇප්ලයි කරා වෙන තැනකින්. මම ඇත්තටම රිජෙක්ට් වුණා ඒ පාර. ඊට පස්සේ තමයි මම Facebook එකෙන් තමයි මේ ආයතනය ගැන දැනගත්තේ. මේ ආයතනෙම ගිහපු තව කෙනෙක් හිටියා. එයා කිව්වා මේක ගොඩක් හොඳයි. ඩොකියුමන්ට්ස් එහෙම ගොඩක් හදනවා. බය වෙන්න දෙයක් නැහැ. එහෙම කියලා තමයි මම දැනගත්තේ මේක ගැන. මම ඔයාගෙන් දැනගන්න කැමතියි අපේ කාර්ය මණ්ඩලයේ සහාය ඔයාට කොයි වගේද හම්බුනේ කියලා. ඇත්තටම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි විදියට අතන කාර්ය මණ්ඩලයේ වැඩ කරා. හැමදේම කියන්නේ රැයක් දවාලක් බලන්න නැතුව අඩුපාඩු හදන්න ගොඩක් මහන්සි වුණා. මගේ ඩොකියුමන්ට්ස් වල ගොඩක් අඩුපාඩු තිබ්බා. ඒ හැම එකම අකුරක් නෑර නිවැරදි කරලා හදන්න ගොඩක් උපදෙස් දුන්නා. ඒතර මේ හින්දා තමයි ඉතින් මේ පාර සක්සස් වෙන්න පුළුවන් වුණේ. ඉස්සරහට කොරියාවේ යන්න බලාගෙන ඉන්න අයට ඔයාට දෙන්න තියෙන උපදෙස් මොකක්ද? ඇත්තටම මට කියන්න තියෙන්නේ යන්න ඕනේ නැහැ. කියන්නේ හොඳම ආයතනයක් හොයලා බලලා හරියට වැඩ කරන විශ්වාසවන්ත තැනක් හොයලා බලලා වැඩ කරන්න මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඇත්තටම මේ හංගුකන ඒජන්සි එක ගොඩක් හොඳයි කියලා හැමදේම ඩොකියුමන්ට්ස් ටැප්ප එහෙම නිවැරදිව හදලා දෙනවා එහෙම කියලා. උනන්දුවෙන් කියන විදියට හරියට වැඩ ටික කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මම ඔයාට සුබ පතනවා ආගේ ඉදිරි අනාගතය හොඳ වෙන්න කියලා. Thank you.